එදිල් කැපිට ෆේස්බුක් පේජ් එක හර අපි පෝස්ට පල කල තිබුණා ඉදිකිරීම් කාර්යන් සඳහා ගැලපෙනම සිමේන්ති වර්ගේ මොනාද කියලා. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ ඒ මාතෘකාව ගැන. ලංකාවේ බොහෝ දෙනාගේ මතය තමයි කොයි සිමින්ති වර්ගත් එකයි කියලා. බැයි එහෙම නෑ. සිමින්ති මිශ්‍ර කරන අනුපාතය සහ මිශ්‍ර කරන අමුද්‍රව්‍ය අනුව විවිධාකාර සිමින්ති වර්ග අපිට වෙළඳපොලේ හමු වෙනවා. අපි බලමු මොනවාද කියලා. SLS 107 Ordinary Portland Cement, SLS 1247 Blended Hydraulic Cement, SLS 1253 Portland Limestone Cement, SLS 1697 Portland Composite Cement, SLS 515 Portland Masonry Cement. සිමෙන්ති වල ගහලා තියෙන මේ SLS කෝඩ් එකෙන් අපිට සිමෙන්ති වර්ග පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි අපි කවුරුත් දන්න සාමාන්‍ය පෝර්ට්ලන්ඩ් සිමෙන්ති. SLS 107න් තමයි මේ සිමෙන්ති වර්ගයේ වෙළඳපොළට එන්නේ. අපේ ගෙදර කරන ඕනම සිමෙන්ති ආශ්‍රිත වැඩකට මේ සිමෙන්ති වර්ගය පාවිච්චි කරන්න පුළුවන්. නමුත් සක්‍රිය පරිසරයකදී ඒ කියන්නේ මුහුද ආශ්‍රිත එහෙම නැත්නම් සල්ෆයිඩ් සාන්ද්‍රණය අධික පසක කොළඹ පුටින් වගේ සාදා ගන්නවා නම් ඒ සිමෙන්ති වර්ගයේ ඒ තරම් සුදුසු වන්නේ නැහැ. බදාම් ආශ්‍රිත වැඩ සහ පෙරනිමි කොන්ක්‍රීට් නිෂ්පාදන සඳහා අපිට මේ ඕඩිනරි පෝර්ට්ලන්ඩ් සිමෙන්ට් භාවිතා කරන්න පුළුවන්. දෙවැනි සිමෙන්ති වර්ගය තමයි බ්ලෙන්ඩඩ් හයිඩ්‍රොලික් සිමෙන්ති. ඒ කියන්නේ සංයෝග කරන ලද ද්‍රාව සිමෙන්ති කියන. 1247 තමයි SLS කෝඩ් එක මේ සිමෙන්ති වර්ගය. ක්ලින්ක වලට අමතරව ෆ්ලයි ඇෂ් යොදලා තමයි මේ සිමෙන්ති වර්ගය නිෂ්පාදනය කරලා තියෙන්නේ. කොන්ක්‍රීට් වැඩ සඳහා යොදා ගන්න පුළුවන් හොඳම සිමෙන්ති වර්ගයේ විදිහට මේ බ්ලෙන්ඩඩ් හයිඩ්‍රොලික් සිමෙන්ට් එක අපිට භාවිතා කරන්න පුළුවන්. මුහුද ආශ්‍රිතව හෝ සල්ෆයිඩ් සාන්ද්‍රණය අධික පසක වුණත් මේ සිමෙන්ති වර්ගයේ ඉතාමත් හොඳින් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ සිමෙන්ති භාවිතයෙන් නිෂ්පාදනය කරන කොන්ක්‍රීට් වල කල් පැවැත්ම ඉතාමත් වැඩි. තවද මේ සිමෙන්ති වල තියෙන විශේෂත්වය තමයි තාප විමෝචනයේ අඩු බව. තාප විමෝචනයේ අඩු බවෙන් අදහස් වෙන්නේ කොන්ක්‍රීට් සවීමේදී පිටවන තාපය ඉතාමත් අඩු බව. තාපය ඉතාමත් වැඩියෙන් පිට වෙනවා කියන්නේ පැලීම් ඇතිවෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ නිසා කොන්ක්‍රීට් වලට යෝග්‍යතම සිමෙන්ති වන්නේ බ්ලෙන්ඩඩ් හයිඩ්‍රොලික් සිමෙන්ට්. තුන්වෙනි සිමෙන්ති වර්ගය තමයි පෝර්ට්ලන්ඩ් ලයිම්ස්ටෝන් සිමෙන්ට්. මේ හුණුගල් මිශ්‍ර සිමෙන්ති වෙළඳපළට එන්නේ SLS 1253 කාණ්ඩයේ යටතේ. මේ සිමෙන්ති වර්ගයේ හුණුගල් මිශ්‍ර කරලා හදන නිසා ඇලීම් ශක්තිය ඉතාමත් වැඩි. ඔබ නොදැනුවත්කමකින් හෝ මේ සිමෙන්ති වර්ගයේ පාවිච්චි කළ කොන්ක්‍රීට් කරන අවස්ථාවකදී වතුර ටිකක් වැඩි වුණොත් කොන්ක්‍රීට් එක හැකිල්ලා පිපිරීමත් ඇතිවෙන්න පුළුවන්. නිවැරදිව ප්‍රමාණවලට වතුර දාන්න පුළුවන් නම් මේ සිමෙන්ති එක උනත් කොන්ක්‍රීට් වලට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ සිමෙන්තිය වඩාත් යෝග්‍ය වන්නේ කපරාදු සහ බිත්ති බැඳීම සඳහා. අපේ හතරවෙනි සිමෙන්ති වර්ගය තමයි පෝර්ට්ලන්ඩ් කොම්පොසයිට් සිමෙන්ති. SLS 1697න් තමයි මේ සිමෙන්ති වර්ගයේ වෙළඳපොළට එන්නේ. ඕඩිනරි පෝර්ට්ලන්ඩ් සිමෙන්ති වගේම ගෙදරක ඕනෑම වැඩකට පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් මුහුද ආශ්‍රන්න හෝ සල්ෆයිඩ් සාන්ද්‍රණය අධික පසක තියෙන තැනකට මේ සිමෙන්ති වර්ගය එච්චර සුදුසු වෙන්නේ නැහැ. මේ සිමෙන්ති වර්ගයේ තියෙන විශේෂත්වය තමයි ඉහළ ජල රෝධක ගුණය, දිගු කල් පැවැත්ම සහ පරිසර හිතකාමී බව. අපේ අවසාන සිමෙන්ති වර්ගය ගත්තොත් SLS 515. ඒ කියන්නේ මේසනරි සිමෙන්ට්. නමින්ම කියවලා තියෙනා වගේ මේ සිමෙන්ති වර්ගය පාවිච්චි කරන්නේ බිත්ති බැඳීම සහ කපරාදු වලට විතරයි. අපිට කොන්ක්‍රීට් වලට මේ සිමෙන්ති වර්ගය පාවිච්චි කරන්න බෑ. අපි ඊළඟට ඔබට කියලා දෙන්න යන්නේ සිමෙන්ති පිළිබඳ පොදුවේ දැනගත යුතු කරුණු කිහිපයක්. පළවෙනි එක තමයි නිෂ්පාදිත දිනය. සිමෙන්ති වර්ග නිෂ්පාදනය කරන දිනේ සිට මාස 3ක් පමණයි මේ සිමෙන්ති වල ගුණාත්මක භාවය රැඳිලා තියෙන්නේ. දෙවැනි කාරණය තමයි ගබඩා කිරීමේදී සිමෙන්ති බෑග්ස් උපරිම එක පිට එක තියන්න පුළුවන් 10ක් පමණයි. ඒ වගේම අවම වශයෙන් පොළොවේ ඉඳන් අඟල් 6ක උසකින්වත් තියන්න ඕන. බිත්තියක් ළඟ තියෙනවා නම් අඩියකවත් බිත්තිය අතර පරතරය තියාගන්න ඕන. නමුත් අපි පස්වෙනිය සඳහන් කරපු මේසනරි සිමෙන්ති ස්ට්‍රෙන්ත් ක්ලාස් එක වෙන්නේ 22.5. මෙන්න මේ හේතුව නිසා තමයි මේසනරි සිමෙන්ති එක කොන්ක්‍රීට් සඳහා භාවිතා කිරීමට නොහැකි වන්නේ. දැන් ඔබට තේරෙනවනේ ඉදිකිරීම් ශේෂයේ විවිධ කාර්යයන් වලට හાર્ඩ්වෙයාර් එකේ තියෙන ඕනෑම සිමෙන්තියක් ගැලපෙන්නේ නැහැ. එක් කාර්යයන් සඳහා ගැලපෙන අයුරින් ඒ සිමෙන්ති වර්ග නිර්මාණය කරලා තියෙනවා. අදින් පස්සේ ඔයා කරන්න යන වැඩේ යනු ගැලපෙන සිමෙන්ති වර්ගයේ පහසුවෙන්ම තෝරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. නිවැරදි මඟ පෙන්වීමක් යටතේ විශ්වාසනීය ඉදිකිරීමක් සඳහා ෂෙඩියුල් කැපිටල් ප්‍රයිවට් ලිමිටඩ් අප හා සම්බන්ධ. ඉදිරියේදී කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ මෙවැනිම වැදගත් මාතෘකාව ඔස්සේ වීඩියෝ රැගෙනීමට අප සූදානම්.
ස්තුති.